හෙලෝ ට්‍රැවලර්ස්. ඉතින් අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ සුරංගනා ලෝකයක් වගේ ලස්සන මීදුමින් පිරිච්ච කොළමු කොළ පාට පාරාදීසයකට. ඒ වෙන කොහෙවත් නෙවෙයි. අපි හැමෝම දන්න රාවණා රජුගේ කරත්ත පාර. එහෙමත් නැත්නම් චැරියට් පාත් වලට. හැබැයි අපි චැරියට් පාත් යන්න තෝරගත්තේ හැමෝම වගේ යන පුස්සෙල්ලාව පාර නම් නෙවෙයි. අපි හිතුවා හේවාහෙට පැත්තෙන් චැරියට් පාත් ගිහින් බලන්න කොහොමද කියලා. මහනුවර ඉඳලා හේවාහෙට මාර්ගයෙන් චැරියට් පාත් යන්න බලන් ඉන්න ඔයා මේ වීඩියෝ එක නම් මිස් කරගන්න එපා. අපි පාරවල් ගැන ෆුල් ඩීටේල් බ්ලොග් එකක් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ගමන යන්න යොදාගත්තේ අපේ ස්කූටර් එක. මහනුවරින් ගමන පටන් ගන්න කෙනෙක් නම් ඉස්සෙල්ලම මහනුවරට ඇවිල්ලා මහනුවරින් රිකිල්ලගස්කඩට යන්න ඕනේ. රිකිල්ලගස්කඩින් හේවාහෙට පාර තියෙනවා. මේ හේවාහෙට පාරේ දිගටම ගියාම අපිට හම්බෙනවා මූල්ලොය ස්ටේට් එක. මේ ඔයගොල්ලන්ට පේන්නේ මූල්ලොය ස්ටේට් එකේ බස් එන අන්තිම තැන. මෙතනින් තමයි අපිට පයින් ගමන පටන් ගන්න තියෙන්නේ. මූල්ලොය ස්ටේට් එක හරහා ටික දුරක් මේ විදිහට උඩට එනකොට මෙන්න මේ වගේ කැලේට ඇතුළු වෙන තැනක් තියෙනවා. මෙතනින් තමයි අපි කැලේට ඇතුල් වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ ස්ටේට් එක ඉවර වෙන තැන. ඉතින් මේ වගේ පොඩි අඩිපාරක් දිගේ කැලේ ඇතුළට අපි සැලකිය යුතු දුරක් යන්න ඕනි. අපි කැලේ ඇතුළට යන්න කලින් මූල්ලොය ස්ටේට් එකේදී අපිට කෙනෙක් හම්බුණා. එයා ගොඩාක් අපිට විස්තර කියලා දුන්නා ඇතුළේදී කොහොමද යන්න ඕනි කියලා. ඇත්තටම හරිම හොඳ පුද්ගලයෙක්, හොඳ තරුණයෙක් අපිට ගොඩක් උදව් කරා. එයාගේ මඟ පෙන්වීම යටතේ තමයි අපි එයා කියපු දේවලුත් එක්ක තමයි අපි කැලේ ඇතුලේ පාර හොයාගන්න ගොඩක් උදව් වුණේ. එයා අපිට කියපු විදිහට මේ අඩිපාර දිගේ හැරෙන්නේ නැතුව දිගටම ගියාම මේ වගේ පොඩි දිය පාරක් හම්බ වෙයි කියලා කිව්වා. ඒ දිය පාරත් එක්ක තව ටිකක් ඉස්සරහට යනකොට උඩට යන්න ගල් පඩි පෙලක් හම්බ වෙනවා කියලා කිව්වා. අපි ඒක ඔළුවේ තියාගෙන තමයි කැලේ ඇතුළට යන්න ගත්තේ. මේ ඉස්සෙල්ලා තිබුණේ අපිට ඉස්සෙල්ලම හම්බෙච්ච දිය පාර. හැබැයි අරයා කියපු දිය පාර ඒක නෙමෙයි. මේකත් පහු කරලා අපි තව ඉස්සරහට ඇවිදගෙන ගියා. මෙන්න මේ වගේ පොඩි අඩිපාරක් දෙපැත්තෙම කැලේ වැවුණු අඩිපාරක තමයි අපිට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ අර මම කියපු දිය පාර. හරිම ලස්සන දිය පාරක්. ඔයගොල්ලෝ පොඩ්ඩක් අහුම්කම් දෙන්නකෝ මේ වතුර පාරට. මේ වතුර පාරේ එන වතුර හොඳ පිරිසිදු වතුර. අපිට බොන්න වුණත් ගන්න පුළුවන් මට නම් හිතෙන්නේ. හොඳ පිරිසිදු සීතල වතුර තමයි මේකෙන් එන්නේ. මේ වතුර පාර පහු කරගෙන ඉස්සරහට මේ විදිහට යනකොට අපිට අර කියපු ගල්පඩි පෙළ තමයි මේ පේන්න තියෙන්නේ. මේකත් පහු කරගෙන උඩට එනවා කියන්නේ ඉතින් පාරාදීසයකට පාර කැපුණා වගේ තමයි. ඔව් මේ තියෙන්නේ ඊළඟට හම්බුන සයින් එක අපිට. මේ පඩිපෙළ උඩට නගින ඉවර වෙනවත් එක්කම මෙන්න මේ වගේ කෝවිලක්. කෝවිලක් කිව්වට ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ ත්‍රිශූලයක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ තියෙනවා. මේක හම්බ වෙනවා කියන්නේ අපි යන පාර හරි. ලොකු ෆයිනස් ගහක් එක්ක තමයි මේ දේවාලේ වගේ කොටස අපිට හම්බ වෙන්නේ. එතනින් මේ උඩට යන පාර දිගේ ගියාම අපිට පාර වරදින්නේ නැහැ. මේ වෙනකොටත් අපි ගමන පටන් ගත්ත තැන ඉඳන් සෑහෙන දුරක් උඩට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ උඩ තියෙන ගස්වල හැඩේ ගොඩක් උස නැති අර කඳු මුදුන් වල තියෙන ගස්
වල හැඩේ තියෙන ගස් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මීදුම ගහගෙන යන මීදුමක් බලා ගන්න පුළුවන්. දැන් ගොඩක් සීතලත් වෙනවා. වචනයෙන් විස්තර කරන්න බැරි මේ වීඩියෝ එකටත් ගන්න බැරි තරම් ලස්සනක් උලඟක්. ඔන්න දැන් තමයි මට පිස්සු හැදෙන්න පටන් ගන්නෙ. අපි මෙච්චර වෙලා අමාරුවෙන් බලන්න ආපු ඒ ලස්සන සුන්දර මනස්කාන්ත ඒ පාරාදීසය අපේ ඇස් ඉස්සරහා මැවෙන්න පටන් ගත්ත පළවෙනි දර්ශනය තමයි මේ. මෙතනින් එහාට ටික වෙලාවක් මම කතා කරන්නේ නැතුව ඉන්නම්. මම ඒ දැකපු ලස්සන පාරාදීසෙ ලස්සන බලන්න ඕගොල්ලොත් මාත් එක්ක ඇවිදගෙන යන්න එන්න.
ඉතින් මේ වගේ සොඳුරු පාරාදීසයක තමන් කැමතිම කෙනෙක් එක්ක ගිල්ලෙන්න ඔයගොල්ලෝ හැමෝටම වාසනාව